ඉන්වින්සිබල් සීසන් 4 ත්‍රැක් ටීසර්. අපි බලමු ත්‍රැක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. Leave no one alive. However strong you think you are, Thrag is stronger. Thrag's death is the only thing that matters. They will shatter before our strength, our devotion, our vengeance. Okay. ඔයාලට තේරෙන්න ඇති ට්‍රැක්ගේ පර්සනැලිටි කොයි වගේද කියලා. ඉතාම ස්ටබර්න් ටෆ් පොරක් තමයි එයා. ඉතින් ඔයාලට මේ චූටි මස්ටෑෂ් එක දකිද්දි අපේ ඉතිහාසෙත් ඒ වගේ ඒකාධිපති පාලනයක් මතක් වෙන්න ඇති. එක්සැක්ට්ලි සේම් මෙයා වගේ තමයි ට්‍රැක් කියන්නේ. ඉතින් මෙයාගේ හිතේ කිසිම තෙතමනයක් නැති ඉතාමත් ක්‍රූර සහ දැඩි පාලනයක් අරන් යන වල්ට්‍රමයිට්ලාගේ ශක්තිමත්ම නායකයා තමයි ත්‍රග් කියන්නේ. ඉතින් මෙයා වල්ට්‍රමයිට්ලාගේ නායකයා වුණාට ඔරිජිනල් රජතුමා නෙවෙයි. හරිද? ඉතින් ඔරිජිනල් රජතුමා හරි රාජ උරුමකාරයෙක් කෙනකන් හරි තමයි මෙයා පාලනය කරන්නේ. ඉතින් මෙයා අවුරුදු 100 ගානක් පාලනය කරලා තියෙනවා වල්ට්‍රමයිට්ස්ලව. ඉතින් විසිරී ගිය වල්ට්‍රමයිට්ස්ලා බිඳිලා ගිය වල්ට්‍රමයිට්ස්ලාව නැවත එකතු කරලා ශක්තිමත් වල්ට්‍රමයිට් අධිරාජ්‍යයක් හදන්න මෙයා අපකැප වෙලා තියෙනවා. ඉතින් මෙයා විශිෂ්ට නායකයෙක්. ඒ වගේම ඉතාමත් දරුණුයි. මෙයා ග්‍රහලෝක බරගානක් විනාශ කරලා තියෙනවා. ඉතින් ඔයාලට අලුත් සීසන් 4 එකෙන් දැක් ගන්න පුළුවන් මෙයාගේ ඉන්වෝල්ව්මන්ට් එක මොකක්ද, ඇයි මෙයා ඉන්වෝල්ව් වෙන්නේ කියලා. ඉතින් ත්‍රැක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා ඔයාලට කියනවා නම් ත්‍රැක් තමයි දැනට ඉන්වින්සිබල් යුනිවර්ස් එකේ ඉන්න ශක්තිමත්ම පුද්ගලයා. මෙයාට වෝල්ටර්මයිට් කෙනෙක්ව එක පහරින් ඉවරයක් කරන්න පුළුවන්. ඒ තරම් මෙයා ශක්තිමත්. ඉතින් අපිට දක ගන්න පුළුවන් මේ ඉස්සරහට මෙයාගේ ෆයිට්ස්. ඉතින් වැඩි ස්පොයිල් කරන්න ඕනේ මෙයාගේ බැටල් බීස්ට්ගේ ෆයිට් එකක් තියෙනවා. ඉතින් හිතා ගන්න කොච්චර ආතල් එකක් අපිට සෙට් වෙයිද කියලා. ඉතින් බලලම තමයි තීරණය කරන්න වෙන්නේ. හැබැයි මේකේ නම් ත්‍රැක් ටිකක් ටිකක් කෙට්ටුයි වගේ. කොමික් එකේ ටිකක් නිකන් මස්කියුලර් ලුක් එකක් එනවා නිකන් ග්‍රෑන්ඩ් කිං කෙනෙක්ගේ ලුක් එකක් තියෙනවා. මේක ටිකක් කෙට්ටුයි වගේ. චූටි ත්‍රැක් කෙනෙක් ඉන්නේ. කමන්නේ බලමුකෝ.